ඔබතුමා රගර් ගැන කතා කරේ නැති හින්දා මට විනාඩියක් දෙන්න මේ 2014 මැයි මාසේ අපේ රටේ ওই බේබිලා රගර් ගහන කාලේ ෆීජි ටීම් එකක් කණ්ඩායමක් මැච් එකක් දිනන්න ඕන හින්දා ෆීජි රටෙන් 3 දෙනෙක් ගේනවා අපේ රටේ රගර් ගහන්න. ඒ ගේන්නේ මැච් එකක් දිනන්න කොළඹ තියෙන ටූර්නමන්ට් එකට. ඒක වර්ල්ඩ් රග්බි එකට පස්සේ කාලෙක ප්‍රශ්නයක් වෙලා අහුවෙනවා. අහුවෙලා වර්ල්ඩ් රග්බි එක අපිට දඩයක් නියම කරනවා පවුම් 50000ක. ලංකාව අදටත් අවුරුද්දට පවුම් 5000 ගානේ මේ 2014 හිතුමතේ ෆීජි ක්‍රීඩකයෝ වංචනික ලෙස ගෙනල්ලා රගර් ගහපු එකට අදත් ඒ පවුම් 5000 ගෙවනවා. ඒක පොඩ්ඩක් මතක් කරන්න වෙලා තියෙනවා මොකද මේ අපිට දැනුත් ඒක ගෙවන්න ඇවිල්ලා තියෙන නිසා. PG රග ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි අපි ෆුට්බෝල් ෆෙඩරේෂන් එකේ ඔබතුමාලා හොයලා බලන්න මේ වෙනකොට 11ක් ඉන්නවා ඩුවල් සිටිසන්ෂිප් එකෙන් ශ්‍රී ලංකන්. ඩුවල් සිටිසන්ෂිප් එක දීලා ශ්‍රී ලංකන් සභාපති. මේක තමයි අපේ ස්පෝර්ට්ස් ඉකොනොමි එක එක්ස්පෑන්ඩ් කරන්න සහ මේ කම්පිටිටිව් ස්පෝර්ට්ස් වල තුන්වෙනි පරම්පරාවේ ශ්‍රී ලාංකිකයෝ සම්බන්ධ කර ගැනීමට යන වැඩපිළිවෙලේ කොටසක්.